නිර්තදිග මෝසම දිවෙන හරහා ස්ථාපිත වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මෝසම් කාලයේදී අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම දිවෙන්නේ නිර්තදිග ප්‍රදේශවල වර්ෂාව සහ අසාමාන්‍ය තත්ත්වයේ සුළං පැවතින ස්වභාවයක්. අද දවසේ කාලගුණය පිළිබඳව අවධානය යොමු කරද්දී විශේෂයෙන්ම දිවෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම පයඹ පළාත්, ඒ වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ඇතිවීමේ හැකියාවක් අද දවසේදීත් පවතිනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් බස්නාහිර සහ සබරගමුව පළාත, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල මිලිමීටර 50ක පමණ තරමක තද වැසි අද දවසේදී පැවතිය හැකි. ඊට අමතරව අපි ගත්තොත් උතුරු මැද පළාතේ වැසි ස්වල්පයක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑව් ප්‍රදේශවල උතුරු මැද පළාත්, ඒ වගේම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය, දකුණු පළාතේ විටින් විට හමන පැයට කිලෝමීටර 30ක 40ක පමණ තරමක තද සුළං අද දවසේදී පැවතිය හැකියි. දිවනටාන මුහුදු තීරය පිළිබඳව අවධානය යොමු කරද්දී විශේෂයෙන්ම අද දවසේ පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙනන මුහුදු ප්‍රදේශවල තැනින් තැන අද දවසේදී වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. සුළං ප්‍රධාන වශයෙන් බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා ඒවි. සුළඟේ වේගය පැයට කිලෝමීටර 30 40 අගයන් ගන්න පුළුවන්. කෙසේ වෙතත් හලාවත සිට පුත්තලම, මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා සහ ගාල්ල සිට මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙනන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර 50 60 වගේ අගයන් වලට වැඩි වෙන්න පුළුවන්. එම නිසා එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගනීවි. මීට අමතරව අපි ගත්තොත් කංකසන්තුරේ සිට ත්‍රිකුණාමලය දක්වා සහ හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙනන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර 50 55 වගේ අගයන් වලට වැඩි විය හැකි නිසා එම මුහුදු ප්‍රදේශات තරමක රළු ස්වභාවයක් ගන්න පුළුවන්. ඊට අමතරව පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙනන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 2.5 අතර අගයන් වගේ පැවතින්න පුළුවන්. ඒ පිළිබඳව දිව සහ නාවක ප්‍රජාව අවධානයෙන් පසු වෙන්න කියලා මතක් කර සිටින්න.